ආයිබෝවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ ඉතින් අපි නැවතත් සම්බන්ධ වෙනවා ඔයගලත් එක්ක වීඩියෝ එකකින්. මේක නියම වීඩියෝ එකක්. මේ ගැන කතා කරන්නේ ඒ කියන්නේ මෙහෙමයි. අපි දැන් වීඩියෝ අරගෙන ආවා විෂය නිර්දේශය ආවරණය කරගන්න, ඒ දේවල් කරන්න, පාඩම් කියවලා දෙන්න. හැබැයි මේක වෙනස්. මේ වගේ වීඩියෝ කීපයක් තියෙනවා ඔයගොල්ලෝ ළඟ. හැබැයි මේක වෙනස්. කොහොමද විභාගෙ ලියද්දි පේපර් එක කළමනාකරණය කරගන්නේ? ඔන්න ඕක ගැන කතා කරන්න තමයි මම අද ආවේ. ඒ කියන්නේ පේපර් එක දැන් අපි මෙහෙම හිතමුකෝ විෂය නිර්දේශ අලුත් වෙනවා. අවුරුදු 7-8කට සැරයක් වෙනස් වෙනවා. හැබැයි ඒක නිශ්චිතවම හෝ අවිනිශ්චිතව ඒක යම් විදිහකට වෙනවා. හැබැයි විෂය දැනුම විෂය නිර්දේශය ඇතුලේ තියෙන කරුණු ටික මේ අවුරුදු ගානම එකම දේවල් ටික තමයි ලියන්නේ. හැබැයි ලියන දිශා නැති වෙනස් වෙන්න ඕනේ අවුරුද්දෙන් අවුරුද්ද. ලකුණු දෙන විදිහ වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක ගැන ඒකෙදි ඔයගොල්ලෝ කළමනාකරණය කරන්න ඕන විදිහ කියන්නේ ළමයි වෙනස් වෙනවනේ අවුරුද්දෙන් අවුරුද්ද පරම්පරාව වෙනස් වෙනවනේ. එතකොට ඒ ළමයින්ට දෙන ගුරුවරු තමන්ගේ පන්ති කාමරේ තමන්ගේ අමතර පන්ති අත්දැකීම් සුලභ ගුරුවරු දෙන උපදෙස් ටික ඉතා වැදගත් මේ විභාගෙ ලියද්දී. ඒ කියන්නේ කොච්චර ඔළුව පෙරලා තිබ්බත් වැඩක් නැහැ. විභාගෙ ලියද්දී තාක්ෂණය භාවිතා නොකළොත් ඔයගලන්ට ලකුණු හම්බෙන එක එහෙට මෙහෙට වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක දැන් වීඩියෝ ටිකක් කෙරුණා මදිනේ. හැබැයි මගේ වීඩියෝස් මම ප්‍රමාණවත් විදිහට හරි වෙලාවට හරි තැනදී දෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කියන්නේ මම මේක පර්යේෂණ කියන්නේ ළමයි ඇසුරෙන් කරන අපේ සමාජ පර්යේෂණ තියෙනවානේ. ඒතර ඒ ආශ්‍රයෙන් කරපු එකක් තමයි මේක සහ අදාළ කියන්නේ සක්‍රීය චරිතයක්නේ අපි ඔක්කොම මමත් සක්‍රීය චරිතයක් මගේ විෂය පද්ධතිය ඇතුලේ. එතකොට මට ටච් වෙන දේවල් මට සංවේදී වෙන දේවල් ටික මම උකහා ගන්නවා මගේ දරුවෝ වෙනුවෙන්. එතකොට ඒ ටික තමයි මේ අද වීඩියෝ එකට දාලා තියෙන්නේ. කොහොමද පේපර් එක ලියන්නේ මොනවද කියන්නේ සමහර දේවල් අමුෙන්ම කියලා තියෙනවා. ඔය එහෙමත් කියලා තියෙනවා. ගොඩක් නෙවෙයි යම් ප්‍රමාණයකට ඔයගලන්ට දැනෙන විදිහට කොල්ලොන්ට කෙල්ලොන්ට යෞවනයන්ට ගැළපෙන විදිහට තමයි මම මේක දාලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට අපේ සීමාව ඇතුලේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක බලන්න විභාගයකට යන්න කලින් මේ වීඩියෝ එක බැලිය යුතුම එකක්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඕගොල්ලන්ට ළඟ තියෙන කරුණු ටික කොහොමද පුතේ හරියට ගලප ගන්න කියලා. ඉතින් මම හිතනවා මම ගොඩක් පරිස්සමින් හදපු වීඩියෝ එකක් මේක. ඉතින් ඒක නිසා මේක බලලා කොහොමද ඔයාට හයියක් ගන්න විභාගෙට කියලා අන්න ඒ වගේ දෙයක් කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මම හිතනවා ලංකාවේ හැම දරුවෙක්ටම මීඩියා කරන මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මගේ පන්ති කාමරවල ඉන්න දරුවන්ට මගේ ඔන්ලයින් එකේ ඉන්න දරුවන්ට මම මේවා නිතරම කියනවා. නමුත් පොදුවේ මගේ වීඩියෝ බලන අනිත් හැමෝටම මේ අවස්ථාව උදා වෙන්න ඕනි කියලා හිතන නිසා මම මේක මේ විදිහට සංග්‍රහිත කළා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. නේද? සූදානම් වෙන්න. ඔව් දැන් අපි බලමු විභාගේ ලියන්න ඉස්සෙල්ලා කොහොමද නිවැරදිව ප්‍රශ්න පත්‍රයට ලියන්නේ කියලා. මම මේක කලින් වීඩියෝ වලත් ඔයගලන්ට සඳහන් කරලා තියෙනවා. නමුත් මේක දැන් අලුත්ම විදිහට ඔයගොල්ලෝ කොහොමද හැමදේම අප්ඩේට් වෙන්න එපා නේද? ඒක නිසා අලුත්ම විදිහට කොහොමද ඔයගොල්ලෝ පේපර් එකට ලියන්න පුරුදු වෙන්නේ කියන එක. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. පළවෙනි පත්‍රය ඔයගොල්ලෝ දන්නවා දැනටමත් දන්නවා මගේ වීඩියෝ බලලා දන්නවා MCQ ප්‍රශ්න 50ක් තියෙනවා. එතකොට ඒ MCQ 50 ඕගොල්ලන්ට දෙන්නේ පැය දෙකකට තනි දවසක ඕගොල්ලන්ට හම්බෙන්න විභාගෙදී A-level විභාගෙදී හැමතිස්සෙම තනි දවසකට හම්බෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි කොටස තියෙන එක දවසක පළවෙනි කොටස තියෙන එක දවසක එහෙමයි. ඒතර පැය දෙකක MCQ ප්‍රශ්න 50ක් තමයි ඕගොල්ලන්ට තියෙන්නේ. හරියට සූදානම් වෙලා යනවා නම් ප්‍රශ්න 50ට පැය දෙක හොඳටම ප්‍රමාණවත්. අපි දැකලා තියෙනවා පන්ති කාමරයේදී පවා සමහර ළමයි මේ ප්‍රශ්න 50ට ඒගොල්ලෝ පැයෙන් උත්තර දානවා. සමහරු ගොඩක් ආසයි ඔළුව තියාගෙන විනාඩි පැයක් විතර ඉඳලා ඔළුව උස්සලා කගින් හරි ඉල්ලගෙන කරන්න. ඒවා විභාග අක්‍රමිකතා. මතක තියාගන්න ඒ වගේ අක්‍රමිකතාවල කිසිදු දරුවෙක් නියැලෙන්න එපා. නීති හරි තදයි. ඒක නිසා ඔයගොල්ලන්ට බෑ මේවා මේ අනිත් අයගෙන් ඉල්ලලා එහෙම කරන්න. සහ මතක තියාගන්න හොඳට විචාරශීලී බුද්ධිය තියෙන ළමයට විතරයි MCQ වලට උත්තර තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම යෝජනා කරන්නේ ඒකක් ගන්න ඕන දරුවෙක්, ඒ ප්ලස් එකක් ගන්න ඕන දරුවෙක්, ඉසෙඩ් එක වැඩි කර ගන්න ඕන දරුවෙක් 40ට වඩා සමහරවිට මම කියනවා මේක 45ට වඩා ගන්න කියලා. මොකද සාමාන්‍යයෙන් අමාරු ප්‍රශ්න 5ක් 6ක් වගේනේ තියෙන්නේ.
එතකොට ඔයගලන්ට පුළුවන් 45ට වඩා 40ට වඩා ලකුණු ගන්න. හැබැයි පසුගිය අවුරුදුවල මගේ දරුවන්ට මට අහුවෙලා තියෙනවා MCQ 35 හරි ගිහිල්ලත් එහෙම එනවා මට නිරීක්ෂණය වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ දෙවෙනි කොටස හොඳට ලියලා හැබැයි හරි අවදානම් මේක පළවෙනි පත්‍රයට හොඳටම ඒ කියන්නේ පළවෙනි පත්‍රයේ ගන්න ලකුණු ඔයාලට බෙදෙන්නේ නැහැ කිසිම ගානකට. අපි හිතමු ඔයා 50න් 30ක් ගත්තා කියලා ඒ 30ම ඔයාගේ ලකුණු. 50න් 40ක් ගත්තා නම් ඔයා එතනම පාස්. පළවෙනි පේපර් එකේම පාස් වෙලා. අන්න ඒ වගේ තියෙනවා කිසිම වෙලාවකට බෙදෙන්නේ නැහැ මේ ලකුණ. ඔයාට මේක අයිති. ඔබේ බුද්ධිය මනින ප්‍රබලම සාධකය තමයි පළමු පත්‍රය. පළමු පත්‍රයේ තනිවෙන් මාක් කරලා ලකුණු 35ක් 40ක් 45ක් ගන්නවා කියන්නේ ඉතින් ඒක අතිවිශිෂ්ට අවස්ථාවක් බුද්ධිමත් දරුවෙක්. දැන් අපිට අහුවෙලා තියෙනවා විෂය නිර්දේශයේ සැඟවුණු ස්ථාන වලින් තමයි ප්‍රශ්න හැදෙන්නේ. ඒ කියන්නේ චූටි තැන් වලින් ඒ වගේම මම පහුගිය දවස්වල මගේ ඔන්ලයින් ක්ලාස් එකකත් දරුවන්ට කිව්වා හැමතිස්සෙම මම අහන ප්‍රශ්න අපිට ක්‍රියේට් කරන්න පුළුවන්. සමහර 1 2 3 4 පාඩම් වලින් ප්‍රශ්න ඔයගොල්ලෝ හිතනවා ලේසි කියලා. හරියට ක්‍රියේට් කරලා බැලුවාම ඒවයේ ලකුණු වලටත් ලකුණු අඩු වෙනවා. ඒ කියන්නේ පෙනුමට ලේසි වගේ පෙනුනට ඒ ප්‍රශ්න ඇතුලෙන් අමාරුයි. හරියට අමාරුයි. ඒ කියන්නේ සමහර වෙලාවට මේකේ හොයන්න කියන්නේ වඩා නිවැරදි පිළිතුරනේ සහ වඩා සුදුසුම පිළිතුරනේ. එතකොට අර අපි නොහිතන විෂය නිර්දේශයේ තර්ක නොකරන්න ඕන තැනුත් තියෙනවා. විෂය නිර්දේශය ඇතුලේ තියෙනවා නම් ඒකමයි ගන්න වෙන්නේ. සමහර උත්තර හරි හැබැයි විෂය නිර්දේශයක නැත්තම් අපිට ඒක අයින් කරලා තියෙන එකක් තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඔබ විෂය නිර්දේශයට ඇතුළෙම ඉන්න ඕනේ. එතනින් පිට වෙන්න එපා. ඔය අනම්මන අමතර දේවල් ඒව වැඩක් නැහැ. විෂය නිර්දේශ ගැන තියෙන අවබෝධය තමයි වැදගත්. එතන සැඟවුණු ස්ථානවල ඒ කියන්නේ සමහර අහුමුළු වලින් ප්‍රශ්න හැදෙන්න ඉඩ තියෙනවා. එතකොට නිවැරදි පිළිතුර නෙවෙයි හොයන්න ඕනේ. වඩා නිවැරදි හා වඩා සුදුසුම පිළිතුර. සමහරලාට උත්තර පහම හරි. පහම හරි අපි හිතමුකෝ උත්තර ඒකේ පහම හරි වෙන තැනක් තියෙනවා. නමුත් එකක් විෂය නිර්දේශේ නැහැ. එතකොට ඒක තමයි අපිට වෙනස් උත්තරයක් විදිහට අරගෙන ඒක තමයි මාක් කරන්න වෙන්නේ. අන්න ඒ වගේව තියෙන කියන්නේ අදාළ නොවන පිළිතුර කියලා අපි හිතමුකෝ අන්න ඒ වගේ තැනකදී. හරි? එසේ මෙම පත්‍රය සාර්ථක කරගන්න තියෙන ලොකුම දේ තමයි ඔයා තර්ක කරන්න ඕනේ සංසන්දනය කරන්නම ඕනේ. හැබැයි ඔයාට ප්‍රශ්න ටික කරගෙන යද්දී ඔයාට තේරුණොත් මේක අමාරුයි කියලා එතන නවතින්න නැතුව ඒක රවුම් කරලා මේ ප්‍රශ්න ඉලක්කම රවුම් කරලා ඉස්සරහට යන්න. හොඳට මතක හිටින විදිහට ටිකක් ලොකුවට රවුම් කරන්න. මොකද දෙවෙනි වටේ එනකොට ඔයාට සමහරලාට අර යට තියෙන ප්‍රශ්න වලින් උත්තරේ හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මුල් ටිකේ ඔයාට අමාරු වුණාට යටට යන්න සමහරලාට අර බැරි වෙච්ච උත්තරේ අන්තිම ප්‍රශ්න වලින් ඔයාට හදා ගන්නත් පුළුවන්. ඔයාට අමතක වෙනව මතක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මාක් කරගෙන යන්න. ඊට පස්සේ කොටු කොලයක් ඔයගලන්ට හම්බෙන්නේ. ඒක නිවැරදිව මාක් කරන්න. ඒක හිස් තියන්න එපා. ඒක kurutu ගන්න එපා. බලි අදින්න එපා. ෂුවර් නැත්තම් පැන්සලකින් මාක් කරලා පස්සේ පෑනකින් මාක් කරන්න අපිරිසිදු කරගන්න එපා. මොකද ඒ කොටු කොලේ කපන එක ඉතාම පැහැදිලිව අනවශ්‍ය විදිහට කිලුටු කරගන්න නැතුව කරගන්න වෙනවා. ඉතින් එක පත්‍රයේ සම්බන්ධයෙන් ඔයාලට වෙන කියන්න දෙයක් නැහැ විශේෂ. මගේ කලින් වීඩියෝ වලක් තියෙනවා. ඔක තමයි එක පත්‍රයේ සම්බන්ධ දේ. හැබැයි මේ කොටස් ප්‍රශ්නය කියන්නේ දෙවෙනි පත්‍රයේ පළවෙනි කොටස් ප්‍රශ්නය ලකුණු 4ක ප්‍රශ්නයක්. ඒක කෙටිව පැහැදිලිව විෂය නිර්දේශයේ තුල සඳහන් කරුණුම වලින් ලියන්න ඕනේ. දැන් අපි හිතමුකෝ රජයට අයත් ජනමාධ්‍ය ආයතන ලියන්න කියලා. එතකොට ඔයා එක්සත් සමාගම කියලා ලියලා හරියන්නේ නැහැ. රජයට අයත් පුවත්පත් සමාගමකට තියෙන ලේක් හවුස් ආයතන. එහෙම නැත්නම් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. අන්න එහෙම ANCL කියලාත් කියනවා. Associated Newspaper Ceylon Limited කියන එක. ඒතර ඔන්න ඔය වගේ හරි උත්තරයක් ගන්න. බේරගෙදර කියලාත් කියනවා. හැබැයි බේරගෙදර කියලා ලියන්න එපා. ලේක් හවුස් එකට සාමාන්‍ය කියන අන්වර්ථ රාමයක් විදිහට බේරගෙදර කියන එක ගන්න පුළුවන්. ඔය ලේක් හවුස් කියන එකෙන් හැදිච්ච එකක්. නමුත් ඒක ලියන්න එපා. ANCL නැත්නම් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නැත්නම් ලේක් හවුස් ඔන්න ඔය වගේ. එහෙම හරි නමක් ලියන්න. නොදන්න වැරදි ඒවා ලිව්වොත් ඒවට ලකුණු දෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඔයා දැන් කරුණු 4ක් නම් ඉල්ලන්නේ ඔයා 4න් මුල් 2 වැරදි. ඊට පස්සේ මේකේ පෙන්නලා තියෙන විදිහ සංවේදන ස්වරූප දෙකක් නම් කරන්න. එතන නම් තියෙන දෙකක්නේ. එතකොට ඔයා 4ක් ලියනවා වැඩිපුරත් එක්ක ලියන.
හරිද? එතකොට ඔයා පළවෙනි දෙක sannivedana වර්ග දෙකක් ලියන්නේ. දෙවෙනි දෙක sannivedana ස්වරූප දෙකක් ලියන්නේ. හැබැයි දෙවෙනි දෙක හරි. නමුත් ලකුණු දෙන්නේ නැහැ. මොකද මුල් දෙක වැරදි නිසා. ඉස්සර දුන්නා දැන් දෙන්නේ නැහැ. නිසා අපි දැන් ඔයා අනවශ්‍ය දැන් සැකේට එහෙම ලියන ඒවා මේ ඒක හරියන්නේ නැහැ. මේකත් අර MCQ එක වගේ. ඒ කියන්නේ වඩා හරියටම දාන්න දරුවට තමයි ලකුණ හම්බෙන්නේ. හරි. ඒක නිසා අනවශ්‍ය ඒවා ලියන්න එපා. 4න් බිඳුවක් තමයි එහෙම එන්නේ. හරිද? ඒක නිසා දන්න ඒවා නොදන්න ඒවා පටලවගෙන එහෙම නෙවෙයි. හරියට බලලා හරි උත්තර ඉල්ලන ප්‍රමාණයට විතරක් ලියන්න. මොකද යටින් එහෙම ලියනවා නම් වඩා විශ්වාසයක ලියන්න උත්සාහ කරන්න පුතේ. එතකොට අඩුම ගානේ ඔයාට ඒක සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. කනාපාරක් හරි වදින්න ඉඩ තියෙනවා. නමුත් ඉස්සර වගේ කනාපාරවල් ගහන්න බෑ කොටස් එකේ ප්‍රශ්නෙට. මම මේවා කලින් කියලා තියෙනවා. මම මේ නැවත මතක් කිරීමක් කරා. දෙවෙනි ලකුණු අටේ කොටස් ප්‍රශ්නය කෙටි විස්තර කිරීමක් ලියන්න. පැහැදිලිවම. උදාහරණ සහිතව ලියන්න. ඒ කියන්නේ ගොඩාක් ලියන්න අවශ්‍ය නැහැ. දැන් ඔයගලන්ට කියනවා නිකන් සාරාංශගතව ලිව්වහම ඇති. හැබැයි පාරිභාෂික වචන ඕනේ. පාරිභාෂික වචන කියන්නේ තාක්ෂණික වචන. නේ? දැන් අපි ඔයගලන්ට කිව්වොත් රූපවාහිනියේ ලක්ෂණ කියලා ශ්‍රව්‍ය දෘශ්‍ය වීම, ගෘහස්ත වීම, ආකර්ෂණීය වීම නේද? චිත්තාකර්ෂණීය මාධ්‍ය වීම ඔන්න ඔය වගේ ඒකට අදාළ ඒවා තියෙනවනේ. දැන් ගුවන් විදුලිය නම් ශ්‍රව්‍ය වීම, පරිකල්පනයක සිදු කිරීම, එහෙම නැත්නම් චිත්ත රූපම ඇවීම ඔන්න ඔය වගේ ලක්ෂණ තියෙනවනේ. අන්න ඒ වගේ නම් හරියට ලියන්න ඕනේ. දැන් අපි හිතමුකෝ නවමාධ්‍ය ලක්ෂණ ගුවොත් අන්තර්ක්‍රියාකාරීත්වය, අධිපාඨනීයත්වය අර ඒ වගේ වචන ලියනකොට තමයි ටර්ම්ස් කියන්නේ. නැතුව දැන් වේගවත් සංදේශකරණයට ඔයගොල්ලෝ සමහර ලියනවා වේගයෙන් sannivedana සිදු කළ හැකි වීම. මේ වගේ වට ලකුණු හම්බෙන්නේ නැහැ. හැමතිස්සෙම ටර්ම්ස් පාරිභාෂික වචන තාක්ෂණික යෙදවුම් කියන එක යෙදුම් භාවිතා කරන්න ඕනේ. ඒවට ලකුණු නොදී අතාරින්න බෑ. ඒ කියන්නේ ලකුණු සමහරලාට ප්‍රමාණය යම් ආකාරයෙන් මදි වුණා පාරිභාෂික වචන තියෙනවා නම් යම් කිසි කොටස වාක්‍යයක් දෙකක් ලියලා ලකුණ දෙන්නම වෙනවා. ඒක නිසා ඒවා තේරුම් ගන්න. ඒකට ඉතින් භාගයට කරලා බෑ. හිතන ඒවා ලියන්න බෑ. මට දැන් සමහර අවුරුදු වල අහුවෙනවා ඉතාලම හොඳ පරිකල්පනයේ තියෙන ළමයි. ඔය සෞන්දර්ය කරන ළමයි, ඩ්‍රාමා කරන ළමයි, සිංහල කරන ළමයි, ඒ වගේ සිංහල වලටත් බෑ ටර්ම්ස් ලියන්න ඕනේනේ. දැන් එතකොට ඒ ළමයි හිතන ඒගොල්ලන්ට සමාජ දැනුම තියෙනවා, සමාජානුයෝජනය වෙලා, පිරිස් කණ්ඩායම් එක්ක ඉඳලා පුරුදු වෙලා, අත්දැකීම් තියෙනවා, ප්‍රවෘත්ති බලනවා. ඒ ළමයි පාඩම් කරන්නේ නැති කොටසක් ඉන්නවා එහෙම අය අතර. ඒ පාඩම් නොකරන ළමයි කරන්නේ හිතලා එයාලට පුළුවන් උත්තරේ හදාගන්න. දන්න අත්දැකීම් වලින් ලියන්න පුළුවන් ප්‍රශ්න එනවනේ. ඒගොල්ලෝ එහෙම ලියනවා. ඒ වුණාට පුතේ ඒක වැඩක් නෑ. ඒක නිකන් අර ගමේ ගොඩේ ලියනවා වගේනේ. ඒක නිකන් ඕපදූප ලියනවා වගේ. එහෙම ලකුණු හම්බෙනවා නැත්තේ නැහැ. ළමයා ගලපලා තියෙන ඒවා තර්කණය කරලා තියෙන ඒවත් එක්ක එයාගේ සිද්ධි උදාහරණ හරිනම් ලකුණු දෙනවා. නමුත් ටෙක්නිකල් ටර්ම්ස් නැති වුනහම සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක නිසා දැන් වෙනස් වෙන්න. දැන් වෙනස් වෙන්න හිතන විදිය. හරිද? හරි. එතකොට තමයි 8න් 8 එන්නේ. අපි යන් ඊළඟ එකට ලකුණු 12 එවන කොටස් ප්‍රශ්නය. නිර්වචනමය විස්තර කිරීමකින් ආරම්භන. මම කියන්නේ 8 වෙනි එකටත් එහෙම කමක් නැහැ. නමුත් දැන් අපි හිතමුකෝ sannivedana ස්වරූප 4ක් විස්තර කරන්න 3ක් විස්තර කරන්න වෙනවා. එතකොට ලිඛිත sannivedana කියන්නේ මොකද්ද? අවාචික sannivedana කියන්නේ මොකද්ද? වාචික sannivedana කියන්නේ මොකද්ද? දැන් අවාචික sannivedana මොනවාද? සංඥා සංකේත භාවිතයෙන් සිදු කරන sannivedana නැත්නම් වචන භාවිතයෙන් තොරව සිදු කරන sannivedana. ඒ වගේ ඔයාටම අදාළ සුදුසු නිර්වචනයකට ඔයගොල්ලෝ යන්න ඕනේ. වචන භාවිතයෙන් සිදු කරන sannivedana වාචික sannivedana. ඒතකොට ශබ්ද රටා, ඒ හඬ රටා එහෙම කියලා අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිම හදාගත්ත නිර්වචනයක් වෙන්නත් පුළුවන්. පොතේ තියෙන නිර්වචනයක් වෙන්නත් පුළුවන්. හොඳම දේ දැන් ඔයාලට මතක නැහැනේ පොතේ තියෙන ඒවා. ඔයාගේ කල්යද අන්තර්වර්තී පුජ්‍යල sannivedana. තමා සමගම සිදු කරන sannivedana. නැත්නම් සිත මූලික කරගනිමින් සිදු කරන sannivedana. අන්තර්වර්තී පුජ්‍යල sannivedana නම් වේ. අන්න එහෙම ලියන්න.
එහෙම නැත්නම් සමහරලා අයට ලියන sannivedana වර්ග තුනක් පැහැදිලි කරන්න කිව්වහම ඔයා උත්තරයට අන්තර්වර්තී කියලා ලියන්න ගන්නවා. sannivedana වර්ගයක් ලෙස අන්තර්වර්තී පුජ්‍යල sannivedana හැඳින්විය හැකිය. අන්න ඒ වගේව ලියන්න එපා. ඒ ඔයා කරන්නේ අර ඔයාට දුන්න ප්‍රශ්නේ ආයෙ රිපීට් කරන එක. ඒක කවදාවත් කරන්න එපා. ඔයා අන්තර්වර්තී පුජ්‍යල sannivedana කියලා අන්තර්වර්තී පුජ්‍යල sannivedana යන්න. අන්තර්පුජ්‍යල sannivedana යන්න. ඒක නිර්වචනය කරන්න. එතකොට එතනට ලකුණු එකක් එක එක ලකුණු දෙන්නේ නැහැ. නමුත් ලකුණු එකක බරක් එනවා. ඊට පස්සේ උදාහරණ අහලා නැහැ. හැබැයි මතක තියාගන්න සමහර වෙලාවට උදාහරණ අවශ්‍යයි. ඒ කියන්නේ උදාහරණින් ඔයාගේ වචන ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාට ඒ කරුණ තේරිලාද කියලා තේරෙනවා. එතකොට ඒක විස්තර කිරීම හා සමානයි උදාහරණ ලියන එක. ඒක නිසා උදාහරණයක් ලියන්න අමතක කරන්න එපා. ඉල්ලුවත් නොඉල්ලුවත් නේද? ඒ වගේම මේක එන්න පුළුවන් පුතේ හතරේ කොටස් තුනක් විදිහට ලකුණු 12ක්නේ. හතරේ ඒවා තුනක් විදිහට එන්නත් පුළුවන්. නැත්නම් හයේ ඒවා දෙකක් විදිහට 12ක් විදිහට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් කරුණු දෙකක් හෝ හතරක් නම් කරලා එතනට ලකුණු හතරක් දෙන්න. කියන්නේ අපි දුමු අන්තර් sannivedana වර්ග හතරක් නම් කොට ඉන් දෙකක් පැහැදිලි කරන්න උදාහරණ සහිතව. එතකොට අර හතරක් නම් කරන්න කියන එකට ලකුණු හතරක් හම්බ වෙනවා. කියන්නේ ඔයා හිතන්නකෝ ලකුණු හතර හම්බෙන්නේ නම් කිරීමට පමණයි. එහෙමත් වෙනවා. ඊට පස්සේ ඉතිරි දෙක ලියන්න ඕනේ උදාහරණ සහිතව. එතනදිත් කියනවා එකක් ලිවීමට විස්තර කිරීමට ලකුණු 3යි උදාහරණයට 1යි. එහෙමයි ලකුණු බෙදෙන්නේ. සමහර ප්‍රශ්නවල ලකුණු බෙදෙනවා ලකුණු උදාහරණයට 1යි නම් කිරීමට 1යි විස්තර කිරීමට 1යි. ඔන්න ඔහොම බෙදෙනවා කොටස් 3කට විතර. එතකොට අපිට බලන්නත් අමාරුයි. නමුත් ඒකෙන් අර ඔයාට ලකුණ ලැබෙන ප්‍රවණතාවය තමයි වැඩි වෙන්නේ. ඒ වගේම ඔහේ ලියලා තිබ්බොත් ඔය ඡේදාස්සේ සමහර ළමයි ලියනවා රචනා ලියන්න වගේ ලියන්නේ. ඔහේ එකට ලියන්නේ. එහෙම ළමයින්ට ලකුණු හම්බෙන්න හරිම අමාරුයි. කියව ගන්න හොයා ගන්න බෑනේ. නිසා ප්‍රශ්නේ ටෙක්නික් විදිහට ලියන්න. ඒ කියන්නේ ටෙක්නිකල් විදිහට මේක ගලප ගන්න ඕනේ. මොනවාද උදාහරණ වෙනම විස්තර කිරීම වෙනම නම් කිරීම වෙනම මාතෘකාව වෙනම එහෙම ලිව්වහම ලකුණු හම්බෙන්න තත්ත්වය වැඩි. හරි. අපි ඊළඟට යන් ලකුණු 16 සිව්වන කොටසේ ප්‍රශ්නේ පෙරසේම නිර්වචනයක් ඕනේ. උදාහරණ ඉල්ලුවත් නැතත් ඕනේ. ඒකෙදිත් කරුණු 4 දෙන්නේ සමහරලාට 4 ඒවා 4ක්, සමහරලාට 8 ඒවා 2ක්. ඒ 8 ඒවා දෙකෙන් නම් කිරීමට සමහරලාට ලකුණු 4ක් දීලා ඉතිරි 8 දෙන්නේ ඉතිරි 4ක් දුන්නාම 12ක් ඉතුරු වෙනවනේ. ඒ 12 සමහරලාට 6 දෙන්න ඉඩ තියෙනවා. 6 12. එහෙම නැත්නම් 4 ඒවා 2ක් දීලා ඒ කියන්නේ එක විස්තරකින් දැන් නම් කිරීමට ලකුණු 4ක් දෙනවා. එතකොට තමයි 12ක් ඉතුරුනේ. ඒ 12න් විස්තරයට ලකුණු 4 ඒවා 2ක් දෙනවා. ඊට පස්සේ උදාහරණ ඉල්ලලා නම් ඒකට ලකුණු 2ක් දෙනවා. උදාහරණේ ලකුණු 2ක් දෙනවා. එහෙමත් වෙනවා. ඉතින් මේ වගේ මහාම අමුතුම විදිහ එකක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒක අදාළ නැහැ. ඒක ගුරුවරුන්ට පිළිතුරු බලන ගුරුවරුන්ටයි ඒක අදාළ වෙන්නේ. පහුගිය පාස් පේපර්ස් මාකින් ස්කීම් බලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි ලකුණු දීලා තියෙන පිළිවෙල. අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා. පසුගිය විභාග මාකින් ස්කීම් පිළිතුරු පත්‍ර ඒක නිසා ඔයගොල්ලන්ට මේවා හදාරලා මම මේ කියන දේවල් සහතික කරගන්න පුළුවන්. මම බොරු නෙවෙයි කියන්නේ මං කියන්නේ අදාළ විෂය නිර්දේශ අනුව. ඔයාලට මේවා පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුතේ ඊට පස්සේ ඔව් දෙක පත්‍රයේ ඒ ටික ඉවරයි. අපි ඊට පස්සේ අපිට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට කොහොමද ඔයගොල්ලෝ විභාගයකට සූදානම් වෙන්නේ විශේෂයි. බලන්න මම මේ කියලා තියෙන ටික නිකන් ඔළුවට ගන්න බලන්න. දෙක පත්‍රයට අදාළව හැලි ලියන්න එපා. හැලි ලියන්න එපා. හිතන ඒවා ලියන්න එපා. මම අර කලිනුත් කිව්වේ මේ ප්‍රායෝගික ඔයගොල්ලෝ ගොඩාක් දේවල් දන්නවා කියලා ඒවා ලියන්න එපා. හැලි කොහොමටවත් ලියන්න එපා. ඒ කියන්නේ රචනා නිකං ඡේද කඩලා අර එහෙම නෙවෙයි. අර මම කියම අනුමාත්‍රිකාව ලිව්වා ඒක විස්තර කළා. අන්න ඒ වගේ ලියන්න හැලි එපා. සෞන්දර්ය කුසලතා ලේඛන කුසලතා පෙන්වන්න යන්න එපා. අපිට සමහරලාට අහු වෙන ගොඩ හොඳ ලේඛන කුසලතා කාව්‍යමය කුසලතා තියෙන ළමයි. ඉතින් වැඩක් නැහැ. එක ප්‍රශ්නයක් වගේ ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ කුසලතා තිබ්බට වැඩක් නැහැ. විභාගයට අවශ්‍ය තාක්ෂණික
ලේඛනය නැත්තම් ඇකඩමික් රයිටින් එක කළා නැත්තම් ඒ කියන්නේ අධ්‍යයන ලිවිල්ල ඒ කියන්නේ මේකට අදාළ ලියවිල්ල නැත්තම් ඔයාගේ ලේඛන කුසලතාව වලින් අපිට වැඩක් නැහැ. ප්‍රශ්නෙට උත්තරයක් දෙන එක තමයි හරි. නිසා ලේඛන කුසලතා ලේඛකත්ව sannivedana කුසලතා පෙන්වන්න යන්න එපා. වර්ණනා කරන්න එපා. මග වැනුව වගේ සැලලිහිණි සංදේශය වර්ණනා කරනවා වගේ ලස්සන වාක්‍ය ලියලා රචනා ලියන්න යන්න එපා. ඔය සමහර වෙලාවට තියෙනවා සංගරාවට ලිපි එහෙම ලියනකොට ලියන්න આવොත් ඔයගොල්ලෝ එහෙම ලියනවා. එහෙම ලියන්න යන්න එපා. ගාන්ට නිකන් ලස්සනට මේ උත්තරේ පෙළ ගස්සන්න. දන්න එක වැඩියෙන් ලියන්න එපා. එතකොට ලියන්න පුළුවන් එක ප්‍රශ්නයයි දෙකයි. ඉතිරි ප්‍රශ්න වලට ලියන්න බැරි වෙනවා. උදාහරණ ලිවීම මගින් ඔබේ දැනුවත්භාවය සාතික කරනවා. මම කලිනුත් කිව්වා උදාහරණ ලියන්න. ඒක තමයි ඊටාම වැදගත් කියලා. බොහෝ දරුවන් ප්‍රශ්නේ පැහැදිලි කරනවා. මම අර කලින් කිව්වේ ඒක විකාරයක් නේද? අණු කොටස් වල හැඳින්වීම කරනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ අන්තර්වාර්තී නම් අන්තර්වාර්තී අණු කියලා ලියන්න. එහෙම නැතුව අන්තර්වාර්තී එක මෙහෙම හඳුන්වන්න පුළුවන් කියලා ප්‍රශ්නේ පැහැදිලි කරන්න යන්න එපා. ප්‍රශ්නය පේපර් හදපු අයට හොඳටම පැහැදිලි. ඊට පස්සේ බලන්න සාරාංශගතව ප්‍රමාණවත් පිළිතුරු ලිවීම තමයි මේ වෙන විදිහට සලකලා බලන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා ටෙක් කරන දරුවන් තාක්ෂණ වේදේ විෂය හදාරන දරුවන් මේ වෙනකොට මීඩියා කරනවා සංනිවේදන අමාත්‍ය අධ්‍යයනයේ. ඒතර ඒගොල්ලෝ ගොඩක් ලියන්නේ නැහැ. මේ හැම දරුවෙක්ටම ගැළපෙන විදිහට තමයි දැන් පේපර්ස් වල කොටස් බලන්නේ. හැබැයි මේකෙන් කියන්නේ මොනවත්ම ලියන්නේ නැතුව එන්න කියලා. ඔයගොල්ලෝ ශාස්ත්‍රවේදී ළමයි. ඒතර ශාස්ත්‍රවේදියාට ලියන්න පුළුවන් කොහොමත්. ඒ ලියන එක ලිමිටේෂන් තියාගෙන ලියන්න කියන එක කියන්නේ ගොඩ ලියන්න යන්න එපා. මට ප්‍රමාණය නම් අහන්න එපා. මම පහුගිය වීඩියෝ එකකින් ප්‍රමාණ දාලා තියෙනවා. ඒක මේ වෙද්දි වෙනස් වෙලා. ප්‍රමාණය එක එකනට අනන්‍යයි. ප්‍රමාණය අනන්‍යයි. ඒක නිසා ඒක ගැන හිතන්න එපා. පිළිතුර හරියටම තියෙනවා නම් හරි උදාහරණ තියෙනවා නම් හරි නිර්වචනය තියෙනවා නම් ඒක තේරිලා කියලා තියෙනවා නම් අහන එකට නම් උත්තර දීලා තියෙන්නේ ඒක ගැටලුවක් නැහැ. ප්‍රශ්න පහටම පිළිතුරු ලිවීම තමයි පුතේ ඊටාම වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේක මම කෙටි වීඩියෝ එකක් ලෑස්ති කළේ. නමුත් ඕගොල්ලන්ට විභාගවලට ඔන්න මෙන්න කියලා මේ වගේ උපදෙස් දෙන එකකින් ඕගොල්ලෝ දන්නවා සියල්ල වෙනස් වෙලා නැහැ කියලා. ඉතින් සියල්ල වෙනස් වෙලා නැහැ. තාම එහෙමමයි. අලුතෙන් වෙනස් වෙච්ච එකම දේ තමයි ගොඩක් ලියන්න ඕනේ ප්‍රමාණය ඇති වෙන්න ලියන්න කියන විශේෂ පණිවිඩය තමයි මම දෙන්නේ. අර පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි හතර ලකුණු හතර ප්‍රශ්නේ එහෙම මම වෙනස් වෙච්ච ඒවා කිව්වනේ. එතකොට තව වෙනස්කම් තියෙනවා පොඩි දේවල්. ඒවා මම ඉදිරි වීඩියෝස් වලින් ගේන්නම්. වීඩියෝස් කීපයක් ඔයගලන්ට ලෑස්ති කරලා තියෙනවා. මම ඒ ටික ලෑස්ති කරන්නම්. ඉක්මනට දෙන්නම් ඔයගලන්ට. ඒතර මේක මතක තියාගන්න සාරාංශගතව හරි විදිහට ලියන්න ප්‍රමාණය ඕනෙත් නෑ නැත්තේත් නෑ. ඒ නිසා ඒක ඔළුවේ තියාගෙන හරියට ගලපන්න පාරිභාෂික වචන තියෙනවා නම් අර සාරාංශය ඇතුලේ වඩ මහන්සියකින් තොරව විභාගය අවසන් කරන්න පුළුවන්. මහන්සියකින් තොරව නැත්තම් මේ පේපර් එක ලියලා ඉවරනකොට ඔයාලට හති වැටිලා කොළ මේවා වෙලා පෑන් වැටිලා ඔයා නිකන් හොඳට හෙම්බත් වෙලා. එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ලස්සන අකුරින් පැහැදිලි අකුරු ලියන්න පුළුවන්. අකුරු ගොඩක් කැත වෙනවා නම් ටිකක් ලොකුවට ලියන්න. ඒවත් දැම්මම ටීචර්ලා කියනවා නම් කුරුමිනි අඩු වගේ නම් ලියන්න එපා. වේගෙන් ලියනකොට කොහොමදවත් කියව ගන්න බෑ. ටිකක් ලොකු අකුරු ලියන්න එතරදී. ගොඩාක් මිටියක් ලොකු බැඳලා දුන්නාට ටීචර්ලා දන්නවා ඒව ඇතුලේ හරයක් නැහැ කියලා. ඒක නිසා හරයක් තියෙන මධ්‍යම ප්‍රමාණයේ පේපර් එකක් ඔයගොල්ලෝ ලියන්න මයින් අහන්න එපා කොළ කීයද කියලා. ඒක එක්කනාගේ අකුරු වල සයිස් එකට එහෙම අනන්නේ වෙන මං හිතන්නේ හොඳ නොලෙජ් එකක් එන්නේ නැති හොඳ දැනුමක් එන්නේ නැති තිබ්බ බයවල් යන්නේ නැති හැලි ලියන එක නතර කරන්න හිතෙන්නේ නැති කොච්චර බුද්ධිමත් වෙන්න ඕනද MCQ එක ගොඩනගද්දි කියලා හිතෙන්නේ නැති මං හිතන්නේ ගොඩක් දේවල් හිතෙන්නේ නැති මට නම් ওই දේවල් හිතලා ගොඩක් කාලේ ඉතින් ඔන්න මං ෂෙයා කරගත්තා ඔයගොල්ලත් එක්ක ඉතින් අපි සූදානම් වෙලා අපේ විභාගෙට හරියට වැඩ කරන්න හරියට වැඩ කරන දරුවට කවදාවත් වරදින්නේ නැහැ භාගයට වැඩ කරන්න එපා මං අනික තව දෙයක් කියනවා මම මගේ විදිය වෙනස් කරගන්න යන්නේ මං හිතනවා මගේ වීඩියෝ සුදුසු බුද්ධිමත් ළමයින්ට කියලා. ඔය නිකන් එහෙම් මෙහෙන් අල්ලලා මම නිර්දය විදිහට ඒක විවේචනය කරනවා. එහෙම් මෙහෙන් අල්ලලා විභාගෙට ලෑස්ති වෙන ළමයින්ව. මොකද මේ මං හිතන්නේ ගුරුවරයෙක් නැති නිසා ඉස්කෝලවල වල දුෂ්කරතා මැද ඉගෙන ගන්න ළමයි ගැන නෙවෙයි මම මේ කියන්නේ. සියලු පහසුකම් තිබිලා අම්මලා තාත්තලාට ගුරුවරුන්ට බරක් වෙන දරුවෝ ඉන්නවනේ. මං ඒගොල්ලෝ ගැන නම් ඇත්තටම හිතාම කනගාටු වෙනවා. ඒගොල්ලන්ට නෙවෙයි මගේ මේ වීඩියෝ හරියන්නේ. බුද්ධිමත් ළමයින්ට සහ දුෂ්කරතා තියෙන ඉගෙන ගන්න ආස ළමයින්ට තමයි මගේ වීඩියෝස් ගැලපෙන්නේ. මම අනිත් දරුවන්ව නිර්දය විදිහට විවේචනය කරනවා.
නිර්දේ විදිහට විවේචනය කරනවා. මං ආස නැහැ ඒ වගේ ඉගෙන ගන්න ළමයින්ට එහෙම කරන්න එපා කවදාවත්. අධ්‍යාපනය කියන්නේ මැරෙනකන් අපි කරන්න ඕන දෙයක්. ඉතින් අපි තාමත් ඉගෙන ගන්නවා. අපි තාමත් දන්නවා අපිට තියෙන දැනුම මදි කියලා. ඉතින් තමන්ගේ විෂය තමයි මම පහුගිය දවසේ දැක්ක මහාචාර්ය ළඟදී නැසී ගිය විමල් දිසානායක මහත්තයා කියනවා සර් කියනවා මේ සංනිවේදනයේ ඉගෙන ගන්නකොට වෙන දේවල් ඉගෙන ගන්න නැති එක්කනට සංනිවේදනය ඇත්තෙම නෑ කියලා. සංනිවේදනය කියන්නේ මීඩියා ගැන ඉගෙන ගන්න විතරක් නෙවෙයි. අවට තියෙන හැම විෂයපතයක්ම හැම දැනුමක්ම එකතු කරගන්න එක. එතකොට තමයි හරියටම සංනිවේදකයෙක් වෙන්නේ කියලා. ඒ කියන්නේ සංනිවේදනය කියන මේ මාධ්‍ය ආයතන ගැනයි මාධ්‍ය ගැනයි එහෙම බෑ. හැම විෂයක්ම හැම දැනුමක්ම හැම ශාස්ත්‍රයක් ගැනම හදාරන්න කියන එක. ඉතින් එවැනි දරුවෝ එවැනි වාසනාවන්ත දරුවෝ තමයි මේ බිමේ පහළ වෙන්න ඕනේ. මං ඉන්නේ ඔවුන් එක්ක මං අර ගොඩත් එක්ක නැහැ. ඉතින් ඒකත් මගේ පණිවිඩයක්. ඒක මගේ අලුත් පණිවිඩයක්. මාව දන්න අය දන්නවා. ඒක මම නිතරම කියන දෙයක් කියලා. හැබැයි ඔන්න ලංකාවටම කියනවා මගේ පණිවිඩය හරි දරුවන්ට විතරයි හරියන්නේ. එහෙනම් හරි දරුවෙක් වෙන්න කියන එක තමයි මම ඔයගොල්ලන්ට යෝජනා කරන සත්‍ය. ඉතින් අපි නැවත දවසක හමු වෙමු. අයබෝවන්.